මේ වෙන විට මුළු රටම දන්නා සිද්ධියක් තමයි මේ දිල්කා සමන්මලි සිද්ධිය. ඒ වගේම අපි දිල්කා සමන්මලි පාර්ශවය විසින් YouTube කුණුහරුප කියන YouTube තිරකසිරිට විරුද්ධව අපි නීති ප්‍රකාරව කටයුතු කරනවා කියන එක. ඒ ගැන මම වැඩිපුර කියන්නේ නැහැ. නමුත් සිදු කාරණා පෙළගැස්වීමේදී මූලික වශයෙන් පෙන්වන්න පුළුවන් පළමුවෙන්ම දිල්කා විසින් තමන්ගේ මුහුණු පොතේ තබන ලග සටහනක් අරබයා සුදත් තිලකසිරි කියන මේ පුද්ගලයා තමන්ගේ YouTube නාලිකාවේ යම්කිසි අපහාසාත්මක ප්‍රකාශයක් සිද්ධ කරා. ඒ වගේම යම්කිසි ලිංගික හිංසනයක් කරනවා වගේ ඇඟ වෙන කතාවකුත් කරා. ඒ නිසා අපි දිල්කගේ පියා සහ අප විසින් CID එකට ගිහිල්ලා ඒ පිළිබඳ පැමිණිල්ලක් දැම්ම පළමුවෙන්. ඊට පස්සේ අපි කොළඹ තියෙන ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා මේ පුද්ගලයාගේ හැසිරීම සහ ඔහු නිසා ලංකාවේ අතවරයට ඔහුගේ හිංසනයට ලක් වූ අය පිළිබඳව අපි විස්තර කරලා ලිපියක් මගින් දැනුම් දුන්නා. ඊට පස්සේ දිල්කාගේ නීතිඥවරයා විසින් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලලා එන්ත්‍රවාසියක් යවුවා. ඉදිරියේදී අපි මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ පුද්ගලයා ඇත්තටම මේ දිල්කා ප්‍රසිද්ධ කෙනෙක් නිසා මුළු රටේම අවධානයට යොමු වුණා. නමුත් මේ පුද්ගලයා මේ අපහාස කරපු පළවෙනි කෙනා නෙමෙයි. දිල්කාට ප්‍රථමව සීතාරම්භ පොළ മന്ത്രിතුමිය, ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, ඒ වගේම සමන්ත බද්‍රහිමි වගේ විවිධාකාරයේ පුද්ගලයන්ට මේ පුද්ගලයා අපහාස කරලා තියෙනවා. ඉතින් මේක හැමදාම අපි ඉවසගෙන ඉන්න යුතු නෑ කියන තීරණයට අපි පැමිණියා. ඒ නිසා අපි මේක දිගටම කරගෙන යනවා. ඒ වගේම මොහුගේ ටොක්සික් ෆෑන් බේස් එක සතුටු වෙන්නේ මේ පුද්ගලයා කතා කරන මේ කුණුහරුප සහ අන්‍යයන්ට අපහාස කිරීම දැකලා. ඒකට ඒක නිසා එයින් හම්බ කරලා තමන්ගේ දරුවන්ට කන්න දෙන පුද්ගලයෙක් මේ පුද්ගලයා. ඉතින් අපිට මීට පෙර මේ පුද්ගලයා මටත් ওই වගේ වීඩියෝ කීපයක් කරා. පළවෙනි වතාවට එහෙම මට අපහාස කළ වීඩියෝ කරපු වෙලාවේදී මම ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දීමක් කරා ලියාපදිංචි තැපෑලෙන් පාර්ලිමේන්තුවේ සිටින කාන්තා മന്ത്രിතුමියන්ලා 22 දෙනාටම අගමැතිතුමියටත් ඇතුළුව. එතනදී කෞශල්‍ය മന്ത്രിතුමිය පමණක් මට ඊමේල් පණිවිඩයකින් යොමු කරලා තිබුණා. ඔබේ ලිපිය තුළ සඳහන් කර ඇති දෙදෙනා අප රජයේ නිලතරතුරු දරන්නන් නොවන බව සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශ කරේ අපේ කිසිදු ආකාරයක සම්බන්ධයක් නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙනි කියලා. එහෙම වුණාට අපි දන්නවා පසුගිය දවසක ජනාධිපතිතුමා පැලවත්ත කාර්යාලයට ගෙන්නලා තමන් වෙනුවෙන් යම්කිසි වැඩ රාජකාරී ප්‍රමාණයක් බාර දුන්න පුද්ගලයන් අතර මේ කියන පුද්ගලයා ඉන්නවා. ඒකට දැන් එතන ඉන්න හැමෝම වගේ විපක්ෂයට සම්බන්ධ කටයුතු කරන අයට මඩගසන්නන් අපහාස කරන්නන්. එතකොට මේ පුද්ගලයා ඔය කියන වරප්‍රසාදයක් නැතිනම් කාගේ හයියක් අරගෙන මොහු මෙම හැසිරෙන්නේ. එතකොට දැන් අපිට තේරෙනවා මොහු යම්කිසි හයිරංකාරකමක් අරගෙන වැඩ කරනවා කියලා. ඒ වගේම දැන් අපි නීති ප්‍රකාර කටයුතු කරනකොට මොහු ඒ දේවල් පවා උපහාසයට ලක් කරනවා, හාස්‍යයට ලක් කරනවා. නිකන් ඒවත් ඒ කියන්නේ ඔහු රටේ නීතියටවත් ගරු කරන පුද්ගලෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔහු ඔස්ට්‍රේලියාවේ පවතින ඔහුගේ නිත්‍ය පදිංචිය ආවරණයක් විදිහට පාවිච්චි කරගෙන ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ මේ විදිහට පහත් හැසිරීමක් දරන්න ඔහුට ලයිසන් එකක් තියෙනවා කියලා ඔහු කටයුතු කරනවා නම් අපි ඔහුට අවස්ථාව ලබා දෙන්න කැමතියි ලංකාවටම වෙලා ඉඳගෙන ඒ කටයුතු කරන්න. එතකොට තවත් දෙයක් අපිට කියන්න ඕනේ මෙතනදී දැන් අපි දිල්කාගේ සිද්ධියේදී අපි දිල්කාට අපහාස කිරීම පිළිබඳව ගෙනියනකොට මාලිමාවට සම්බන්ධ ඩෝබි බලකාය අපිට කරන චෝදනාවක් තමයි ඇයි ඔබ අර දේවල් කරේ නැත්තේ? ඇයි ඔබ අහවලාට විරුද්ධව කතා කරනකොට මේ ගැන කරේ නැත්තේ? විශේෂයෙන්ම ඔවුන්ම මතු කරන්න හදනවා අපි හරිනි අග්‍රාමාත්‍යතුමියට අපහාස කරා කියලා. අපි කිසිම වෙලාවක එතුමිය කාන්තාවක් වීම නිසා හෝ එතුමියගේ පෞද්ගලික ජීවිතය අලලා අපහාස කිරීමක් කරේ නැහැ. මේ අවස්ථාවේදී ඔවුන් එය මතු කරගෙන දිල්කාගේ ප්‍රොෆයිල් එකම අල්ලගෙන ෆේක් පෝස්ට් හදලා දිල්කා විසින් දැම්මා කියලා ඒ විදිහට ඒ මට්ටමට පවා ගිහිල්ලා වුන් තමන්ගේම සහෝදරියකට අපහාස කරලා ඒ මතින් තමන්ගේ මතය ගොඩනගන්න හදනවා. ඇත්තටම බලනකොට මාලිමාවේ අයට වැඩිම හිංසනය කරන්නේ අපි නෙමෙයි. මාලිමාවේ අයම තමයි. ඒ වගේම තවත් දෙයක් මේක මතක් කරන්න ඕන මේ අය කියනවා ඒගොල්ලොත් කරා නම් අපිත් කරාම මොකද වගේ නිකන් සාධාරණීකරණය කරන්න හදනවා.
එතකොට එතන විශේෂයෙන්ම තියෙන විශේෂ කියමනක් මම මතක් කරන්න කැමති two mistakes don't make a right. ඒ කියන්නේ අපි එක්කෙනෙක් කරපු වැරද්දට හරියන්නේ තව කෙනෙක් වැරද්දකින් උත්තර දුන්නක විසින් විස නැසේ වගේ දේවල් මේ දේශපාලනයේදී මේ ක්‍රියාවලදී හරියන්නේ නැහැ. ඒ නිසා කිසිම ආකාරයකින් මේවා අපි ටොලරේට් කරන්න ඉවසිය යුතු නැහැ. ඒ වගේම දේශපාලනයට යන කාන්තාවන් නම් මේවා සූදානම් වෙලා ආයුතුයි. මේ දේවල් දේශපාලනයට කාන්තාවන් විඳින්න ලෑස්ති වෙලා ආයුතුයි වගේ ජනමතයක් ගොඩනගන්න හදනවා. ඒකටත් අපි කිසිසේත්ම එකග නැහැ. මොකද පිරිමින්ට හෝ කාන්තාවට දේශපාලනයේ යෙදෙනවා නම් දේශපාලනයේදී සමානව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුයි. යම් කිසි ජන සමාජයට හෝ රටට අහිතකර දෙයක් නොවේ නම් කරන්නේ ඒ හැකියාව තිබිය යුතුයි. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කාන්තා හිංසනය නවත්වන්න අපි එකතු වෙනවා. ඔබ සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා.